සුබ දවසක්. සරලවම කිව්වොතින් අද මම මේ කියන දේ කියන විදිහට කරන්න පුළුවන් ඕනම කෙනෙකුට මෙන්න මේ platform හරහා ඇති වෙනකන් සල්ලි හොයන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ගැන කතා කරන්න පළවෙනිම reason එක තමයි මෙන්න මේ අලුතෙන්ම ආව platform එක. මේ platform එක නිසා තමයි මේ ගැන අද මම මේ විදිහට කතා කරන්නේ. ඒ වගේම තමයි මේ වැඩේ කරන්න ඔයාට ලොකු දේවල් ඕනේ නැහැ. අඩුම ඔයාට තිබුණොතින් Instagram theme page එකක් මේ වැඩේ කරන්න පුළුවන්. As example, ඔයා Instagram එකට ඇවිල්ලා මේ Instagram theme page එක open කරගන්න. මේ theme page එකක් කියන්නේ ඔයාට ගිහිල්ලා බලන්න පුළුවන්. open කරලා බලන්න මේ වීඩියෝ එක වෙන තැනකින් ගන්න. වෙන තැනකින් අරගෙන මෙයා මෙන්න මේ විදිහට එයාගේ Instagram account එක grow කරලා තියෙනවා. මෙන්න මේ වගේ Instagram account වලට අපි කියනවා theme pages. content මෙයාගේ නෙමෙයි වෙන තැනකින් content ගන්නවා, repost කරලා develop කරනවා මෙන්න මේ වගේ Instagram account එකක්. මේක example එකක් විතරයි. මේ වගේ ඕන තරම් Instagram account ඔයාට Instagram එකට ගියොතින් හොයාගන්න පුළුවන්. පොඩ්ඩක් හොයලා බලන්න මේ වෙද්දින් ඔයා Instagram theme page එකක් කරන්නේ නැත්නම් ඔයා මුලින්ම කරන්න ඕන අඩුම ඔයාගේ Instagram theme page එක තාම start කරලා නැත්නම් පළවෙනි step එකේදී මේ වැඩේ කරන්න කලින් ඒ වැඩේ ඔයා කරන්න ඕන. Instagram theme pages කරන්න යද්දී මේ විදිහට වෙන තැනකින් අරන් දාන්න පුළුවන්. ඔයාට ඒ විදිහට අරන් දාන්න time එකක් නැත්නම් theme pages කරන කට්ටියන්ට theme pages කරන්න ඕන reel bundle ටික මම දීලා තියෙනවා. ඕනේ නම් ඔයාට මෙතනින් reels ටික ගන්න පුළුවන්. description එකේ තියෙනවා. ගිහිල්ලා මෙතනින් reels ටික ගන්න reels හොයන්න කැමති නැත්නම්. හොයනවා නම් හොයලා දාන්න. anyway මේ step එකේදී අඩුම ඔයාගේ theme page එකවත් ඔයා develop කළ යුතුයි. theme page එක ඔයා develop කරා නම් ඊළඟ step එකේදී ඔයා එන්න ඕන පළවෙනියට මේ website එකට. මේ website එකට එන්න. මේ තමයි Mr. Beats අලුතෙන්ම launch කළ clipping වලට related වෙන එයාගේ website එක. මේ website එකට ආවට පස්සේ clipping කියන concept එක ඔයාට හුරුයි. clipping කියන concept එක හුරුයි. ඔයාට යන්න පුළුවන් දෙවෙනි website එකට ඉස්සෙල්ලා. පළවෙනි website එක අපි පස්සේ කතා කරමු. දෙවෙනි website එක wops.com. wops.com එක ඔයාට හුරුයි. wops.com එකට ගිහිල්ලා wops.com එක ඇතුලේ account එකක් හදාගත්තොතින් ඔයාට පුළුවන් මෙන්න මෙතන content rewards. clipping කියන concept එක මම මීට ඉස්සරින් කතා කරා. මේ තියෙන්නේ clipping කියන concept එක. එතකොට wops එකෙත් clipping කියන concept එක available. ඒ වගේම තමයි අලුතෙන්ම launch වුණ platform එක තමයි මේ platform එක. එතකොට clipping කියන concept එක ඇතුලේ කොහොමද earn කරන්නේ? කොහොමද earn කරන්නේ? මෙන්න මේ විදිහට creatorsලා එහෙම නැත්නම් මෙන්න මේ විදිහට ඇවිල්ලා campaigns run කරනවා. මේ campaign එකක් උඩ click කරාට පස්සේ කරන්න ඕන දේ තියෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ එයාලගේ business එක තමයි එයාලා promote කරන්නේ. business එක promote කරද්දී එයාලගේ conditions ටික තියෙනවා. conditions ටික තියෙනවා වගේම ගෙවන ගාණත් available. ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති 1000ක් views ගියාට පස්සේ $1.5ක් ගෙවනවා. හැම views 1000කටම $1.5ක් මේ campaign එකේ ගෙවනවා. campaign එකෙන් campaign එකට ගෙවන ගාණ වෙනස් වෙනවා. ඒ වගේම තමයි මේ වෙබ්සයිට් එක. මේකට යන්න අලුතෙන් ආව වෙබ්සයිට් එකක් විදිහට ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. right ගිහිල්ලා බලන්න. මේක mainly Mr. Beats තමයි open කරලා තියෙන්නේ. එයාගේ වෙබ්සයිට් එකක්. එයාගේ වෙබ්සයිට් එකක් විදිහට මෙන්න මෙතන earn කරන විදිහ තියෙනවා. CPM එක $1යි. ඒ කියන්නේ ලක්ෂයක් views ගියොතින් $100ක් earn කරන්න opportunity available. මෙන්න මේ විදිහට සම්පූර්ණ විස්තරය තියෙනවා. ඕනම කෙනෙකුට totally free account එකක් හදාගන්න පුළුවන්. account එකක් හදාගෙන ඔයා link කරගන්න ඔයාගේ social media account එක මෙන්න මෙතනින් ගිහිල්ලා. ඔයාගේ social media account එක Instagram එක වෙන්න පුළුවන්, TikTok එක වෙන්න පුළුවන්, X වෙන්න පුළුවන්, YouTube වෙන්න පුළුවන්. මෙන්න මෙතනින් ඔයා link කරගත්තට පස්සේ මේකේ තියෙනවා campaigns. මෙන්න මේ campaigns වලට ඔයාට participate කරන්න පුළුවන්. එතකොට participate කරලා එයාලගේ content අපේ තියෙන social media වල අපි post කරාට පස්සේ එයාලගේ conditions එක්කන් එයාලගේ යන views වලට
එයාලා අපිට ගෙවනවා. ඒක තමයි ක්ලිපින් කියන කන්සෙප්ට් එකේ වෙන්නේ. ක්ලිපින් කියන කන්සෙප්ට් එක එයාලා platform එක කියලා තියෙනවා. TikTok එකද, Instagram එකද, YouTube එකද දාන්න පුළුවන් platform එක කියලා තියෙනවා. ඒ වගේම views 1000කට කොච්චරක් ගෙවනවද කියන දේ යාලා වෙන වෙනම කියලා තියෙනවා. මොකද ක්‍රියේටර් එකෙන් ක්‍රියේටර්ට වෙනස් වෙනවා කොච්චර ගෙවනවද කියන දේ. ඔයා ගිහිල්ලා බලන්න. පළවෙනියට ඔයාට යන්න පුළුවන් wops.com එකට. ඒකේ ගිහිල්ලා ඔයා ක්ලිපින් කියන concept එක එහෙම නැත්නම් මේකේ තියෙන clippings concept බලන්න. මේකේ ඉන්න ක්‍රියේටර්ස්ලා ටික ගිහිල්ලා බලන්න. ඒ ක්‍රියේටර්ස්ලා වගේම තමයි අලුතෙන් ආව වෙබ්සයිට් එක මේකට ගිහිල්ලා බලන්න. මොන දේ කරන්නත් මෙයාලා දෙන්න මෙන්න මේ ක්ලිප්ස් රීපෝස්ට් කරන්න ඔයාලට සෝෂල් මීඩියා තියෙන්න ඕන. මෙයින්ලි මෙන්න මේ වැඩේ ඊසිලි ඔයාලට කරන්න පුළුවන් Instagram theme pages හරහා. ඒ නිසා Instagram theme page එක තාම ඩෙවලොප් කරලා නැත්නම් මම කියන්නේ හැමදාම කියන දෙයක් සෝෂල් මීඩියා තියෙන ඕනම කෙනෙකුට සල්ලි හොයන්න පුළුවන්. එතකොට ඔයාලඟ සෝෂල් මීඩියා තිබිය යුතුයි. සෝෂල් මීඩියා තියෙනවා නම් මෙන්න මේ ක්ලිපින් කියන concept එක ඇතුලේ ඔයාට පුළුවන් earn කරන්න. එක වෙබ්සයිට් එකක් තමයි Wops. ඒ වගේම වෙබ්සයිට් එකක් තමයි මෙන්න මේ ඔවීරෝ කියන්නේ. යන්න ගිහිල්ලා ඔයාලඟ සෝෂල් මීඩියා තියෙනවා නම් මේ වැඩේ ස්ටාර්ට් කරන්න ඔයාට සල්ලි හොයන්න පුළුවන්. මොකද පේ අවුට් එක PayPal through ගන්න පුළුවන්. ලංකාවට PayPal දැන් මේ වෙද්දී 100%ක් සපෝට් කරනවා. ඒ වගේම තමයි Wops වල ඩිරෙක්ට් බැංක් එකටම ගන්න පුළුවන්. පර්සනලි මම අරනුත් තියෙනවා. ඒ නිසා මම කියන්නේ තීම් පේජ් එකක්වත් කරලා නැත්නම් තීම් පේජ් එකක් කරන්න ඕන. රීල්ස් මම දීලා තියෙනවා. හොයන්න දෙයක්වත් නැහැ. රීල්ස් අරගෙන තීම් පේජ් එක කරලා මං හිතනවා මෙන්න මේ ක්ලිපින් කියන කන්සෙප්ට් එක කරයි. ක්ලිපින් කියන කන්සෙප්ට් එක කරන්න යද්දී සෝෂල් මීඩියා තුල වැඩ කරගන්න දන්නේ නැති කෙනෙක් නම් සෝෂල් මීඩියා තුල වැඩ කරගන්න process එක මෙතන A to Z available. ඒ වගේම තමයි YouTube channel එකක් ඇතුළේ ක්ලිපින් කරනවා නම් YouTube channel එකක් කරගන්න විදිහ මෙතන available. මොකද හැමදේම දීලා තියෙනවා. සෝෂල් මීඩියා තුල වැඩ කරන විදිහ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම ලස්සන process එක කියන්නේ. ගිහිල්ලා බලන්න. ඔයා දන්නේ නැති ගොඩක් දේවල් මම කියලා දීලා තියෙනවා. දන්නේ නැති දේවල් ඔයාට ලර්න් කරන්න පුළුවන්. ඔයා ළඟ නැති ඇසට් මෙතනින් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔන්ලයින් බිස්නස් එකක් කරලා හිර වෙලා ඉන්නවා නම් කරන්න තේරෙන්නේ නැත්නම් පර්සනලි මම හදලා දෙන්නම් ඔයාට ගැලපෙන ප්ලෑන් එක. ප්ලෑන් එකක් හදා ගන්න ඕනේ නම් ඔයාට ඕන දවසේ බුක් කරන්න මම හදලා දෙන්නම් 100% ගරන්ට් කරලා සක්සස් වෙන්න ඕන ප්ලෑන් එක. ඒ ප්ලෑන් එක හදා ගන්නවා නම් ඒ ඔපචුනිටිස් තියෙනවා. දන්නේ නැති දේවල් ලර්න් කරන්න ඔපචුනිටි දීලා තියෙනවා. ඔයා ළඟ නැති දේවල් ගණ්ඩත් ඔපචුනිටිය දීලා තියෙනවා නම් දැන් ඔයා මොනවද කරන්න ඕන? දැන් ඔයා කරන්න ඕන අලුතෙන් platforms ඇවිල්ලා තියෙනවා. ඒ platforms use කරලා earn කරන්න තමයි පටන් ගන්න ඕන. මොන දේ කරන්නත් social media තිබිය යුතුයි. මම මෙතනදී Instagram එක විතරයි කතා කරේ. හැබැයි තවත් social media available. ඒ social media වලට තියෙනවා නම් මේ වැඩේ කරන්න පුළුවන්. මොකද online business එකක් කරනවා නම් social media තිබිය යුතුයි. ඒක තමයි තියරිය. ඒ වගේම තමයි කරගෙන යද්දී ප්‍රශ්න තියෙන්න පුළුවන්. කරන්න යද්දී ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඕන ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් කරන්න. නැත්නම් මට ඩිරෙක්ට් මැසේජ් එකක් දාලා අහන්න. ඒ වගේම තමයි වීඩියෝ එක කරා පොඩි හරි දෙයක් ගත්තා නම් පොඩි කමෙන්ට් එකක් දාලා channel එක subscribe කරලා තියාගෙන ඉන්න පුතේ මේ real online business. අදට ගිහිල්ලා එන්නම් සියලු දෙනාටම සුබ දවසක්.